ඔබත් 1xbet ගහලා ලොස් වෙලා ඉන්න කෙනෙක්ද? එහෙම හිටපු කාලේ දැන් ඉවරයි. මෙන්න අවස්ථාවක්. 1xbet Aviator Loan Run කලාව රටටම හඳුන්වා දුන් ලංකාවේ එකම channel එක. NASA BetX. ගොඩ යන්න මේක තමයි හරිම තැන. 1xbet නව ගිණුම් සෑදීම. ගිණුම් වල ගැටලු නිරාකරණය කර දීම ඇතුළු තවත් බොහෝ දේ සමගින් අපගේ ප්‍රවර්ධනකේත මගින් ගිණුම් සෑදීමේදී 100% බෝනස් මුදල් සමග සතිපතා තෝරා ගන්නා දෙදෙනෙකු සඳහා නොමිලේ මුදල් තැන්පතු. දැන්ම අපේ channel එක subscribe කරලා අපත් සමග එකතු වෙන්න. WhatsApp අංකය 076 0825 830. වෙනද වගේම ආදත්‍යව සාදරයෙන් පිළිගන්නවා NASA BetX YouTube channel එක වෙතින් ගෙන තවත් අලුත් Aviator game වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් මගේ channel එක subscribe කරලා notification bell එක all කියලා දාගන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක අවසානයේ ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් කියලා ඉල්ලන ගමන් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. එතු රුපියල් 22700ක වගේ මේන් බැලන්ස් එකක් තියාගෙන තමයි අද දවසේ මම Aviator game එක සෙල්ලම් කරන්නේ. බලමු අද දවසේ මට කොයිතරම් දුරට ලෝන් රන් එකක් මට අල්ලන්න පුළුවන් වේද, මොන වගේ මුදලක් මට මේකෙන් earn කරගන්න පුළුවන්කම ලැබෙයිද කියලා. ඉතින් හැමදාම වගේ මම ඩබල් බෙට් එකක් තමයි ප්ලේස් කරන්නේ. ඉතින් මගේ කැපිටල් එක ටිකක් ලොකු ගාණක් තියෙන හින්දා මම බෙට් එක රුපියල් 100ක් සහ 50ක් තමයි ප්ලේස් කරලා තියෙන්නේ. ඉතින් එක බෙට් එකකින් මම මගේ අනිත් බෙට් ප්ලේස් කරපු ගානත් එක්ක එන විදියට කෑෂ් අවුට් කරගන්නවා. ඉතින් ඒ විදියට තමයි ලොස් එකක් යන්නේ නැති වෙන්න ලෝන් රන් එකක් දෙයි කියන ටාගට් එකේ ඉඳගෙන මම සෙල්ලම් කරන්නේ. ඉතින් ඔයාලට කියන්නේ ඒ විදියට අනිවාර්යෙන් ඩබල් බෙට් එකක් ප්ලේස් කරන්න. කෑෂ් අවුට් එක ගන්නකොට අපි දාන්න බෙඩ් එකේම ගානක් එන විදියට කෑෂ් අවුට් එක ගන්න. සමහර අවස්ථාවල දෙකට අඩුවෙන් ගියත් අපි ගොඩක් වෙලාවට ප්‍රොෆිට් එකක් අරගෙන තියෙන්නේ. ඒ හින්දා කලබල වෙන්න දෙයක් නැහැ. ඉවසීමෙන් හොඳට මේක ඇනලයිස් කරන්න. හොඳ දවස් තියෙනවා සෙල්ලම් කරන්න. හොඳම ටයිම් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක අපි හරියට ඉවසීමෙන් ඇනලයිස් කරලා මේක හරියටම විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත අපිට හරියට ආවොත් ටාගට් එකක් මෙන්න මේ ටයිම් එකේ අපේ ඇනලයිස් එකට ආවොත් මෙන්න මේ ටයිම් එක ඇතුළත අපිට ලෝන් රන් එකක් එහෙම නැත්නම් හයි ඔඩ් එකක් යයි කියලා. ඉතින් ඒ ටයිම් එකේ අනිවාර්යෙන් ඒ ටාගට් එකේ විතරක් ඔයාගේ හිතන තියෙන ටාගට් එකක් තියෙනවනේ. ඒ ටාගට් එකෙන් කෑෂ් අවුට් එක ගන්න. ඊට අඩුවෙන් ගන්නත් එපා. සමහරලාට බයට ගොඩක් වෙලාවට ළඟින් කෑෂ් අවුට් ගන්නවා. ඉතින් එහෙම වුණාම අපරාධේ අපේ ඇනලයිස් එකේ තේරුමක් නැති වෙනවා. ඉතින් අපිට ඕන ටාගට් එක නැතුව වින් එකක් ගන්න බැරි වෙන අවස්ථා එනවා. ඉතින් සමහර වෙලාවට ගොඩක් අයත් මට කියන දෙයක් තමයි එයාලා දාන බෙට් එක ළඟින් කඩනවා අතාරින එක දුරට යනවා කියලා. එහෙම දෙයක් නෑ. එහෙම වෙන්නේ නෑ. ඒක වෙන්නේ අපි වෙලාවක එනවනම් අපි මේක සෙල්ලම් කරන්න විනාඩි 5ද 10ද 15ද ඒ ටයිම් එක ඔයාලා කන්ටිනියු බෙට් ප්ලේස් කරන්න. හැබැයි මේකයි මේන් බැලන්ස් එක තියෙන්නත් ඕන. අපිට හරියන කැපිටල් එකක් මේකේ තියෙන්න ඕන. ඒ විදිහ බලලා තමයි ඔයාලා මේකේ තියෙන ගාණ ලොස් එකක් යන්නේ නැති වෙන්න බෙදාගෙන ඒක හරියට කරගන්න ඕනේ. නැත්තම් නිකම්ම ලොස්ට් වෙලා යනවා. ඩබල් බෙට් ප්ලේස් කරනවා කියලා 100 2යි 202යි එහෙම අල්ලන්න ගියොත් අපිට පොඩි මේන් බැලන්ස් එකක් තිබ්බොත් නිකම්ම ලොස්ට් වෙලා යනවා. ඉතින් එහෙම කරන්න එපා. තියෙන ගාන අනුව පොඩි බෙට් වලින් හරි කමක් නැහැ. ඒක ඔයාලා දැනගන්න ඕනේ කොච්චර වෙලාවක් මට මේකේ අල්ලන් ඉන්න ඕනකම තියනවද. ඉතින් ඒ ගානට ඔයාලා දැනගන්නත් ඕනේ ඒක අල්ලගෙන ඉන්න. ඉතින් ඒ විදිහට තමයි මම සෙල්ලම් කරන්නේ. මම දන්නවා මගේ ටාගට් එකක් තියෙනවා. ඉතින් මම නිතරම මගේ ටාගට් එක යන ගම මම කෑෂ් අවුට් එක ගන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඒ ටාගට් එකේ ගත්තොත් අපිට මේකේ දවසේම රැඳිලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ගේම් එක නිකම්ම වින් එකක් ගන්න පුළුවන්. දවසට එක විනාඩි 5ක් හෝ 10යි අපිට සෙල්ලම් කරන්න ඕනේ. අපේ හරියටම හරියන ටාගට් එකේ අපි ඇනලයිස් කරපු ටයිම් එකට හයි ඔඩ් එකක් එහෙම නැත්නම් ලෝන් රන් එකක් ගියොත් අනිවාර්යයෙන්ම එතනින්ම අපේ ගේම් එක ඕවර් කරනවා. ඉතින් ඒ විදිහට try කරන්න. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් බැරි නෑ. ලෝන් රන් එකක් යනකොට බය වෙන්න එපා. මේක දැන් කඩයි කියලා. එහෙම කරන්න එපා. අනිවාර්යෙන්ම හරියට තේරුම් අරන් බලලා ගේම් එක සෙල්ලම් කරා නම්
සමහට මෙන්න මේ වගේ අවස්ථා එනවා බලන්න දෙකට අඩුවෙන් නිල් පාටේ 4යි ඊට පස්සේ දෙකට වැඩියෙන් ගිහිල්ලා ඊළඟ එක දෙකට අඩුවෙන් ආපු එකක් මෙන්න මේ වගේ අවස්ථාවක් සමහර වෙලාවට ලෝන් රන් යනවා මම ඒකයි බෙට් එක මේකෙදි වැඩි කරේ ඔය එකත් 6.72කින් කැඩුවා ඉතින් බෙට් එක නැවතත් අඩු කරනවා බලමු මේ විදියට පැටර්න් එක දෙනවා කියන්නේ අනිවාර්යෙන්ම ලෝන් රන් යන්න try කරලා කඩනවා කියන්නේ අපිව නිකන් අර නොමග යන වැඩක් වගේ කරන්නේ එතකොට අපි හිතනවා දෙන්නේ නැහැ මෙහෙමයි කියලා ඉතින් එහෙම කරන්න එපා බැලන්ස් එකක් තියාගෙන කොහොම හරි අල්ලන්න try කරන්න අනිවාර්යෙන්ම ගන්න පුළුවන් ඉතින් නිතරම බලන්න කෑෂ් අවුට් එකක් ගන්නකොට අනිත් එකේ ගානත් එක්ක ලොස්ට් වෙලා තියෙනවා ලොස්ට් එක කවර් වෙන විදියට කෑෂ් අවුට් එකක් ගන්න ඉතින් මම හිතපු ටාගට් එක නෙවෙයි එතනින් එහා ඒකට පස්සේ එකක් යන්න සමහර විට මේක වෙන්නත් පුළුවන් guys හැත්තාටයි හත්ත එකින් හරියටම කෑෂ් අවුට් එක මම දසමට ගත්තේ ඉතින් මට හිතුණා නිකමට හාෆ් රන්නයක් වෙන්නේ නැති කියලා ඉතින් මම වෙලාවට එකකින් ගැඩුවා බැලන්ස් එක 26600 ගානකට ඒ කියන්නේ රුපියල් 4000ක් වගේ විතර ප්‍රොෆිට් එකක් ආවා මට ඉතින් ওই විදියට තමයි හරියටම ඇනලයිස් කරලා ඉතින් අපි මොලෙන් සෙල්ලම් කරන්නත් ඕනේ මොකද හැම එකම සමහරලාට 100 පයින් නැහැ 150 පයින් නැහැ ඉතින් දවසේ යන විදිය අනුව බලලා ඒ විදියට අනිවාර්යෙන් ගන්න බලන්න ඉතින් මගේ ටාගට් එකක් තිබ්බ ඒ ගාන මට නිකමට හිතුණා ලෝන් රන් එකක් 100ට මෙහා වගේ යයි කියලා ඉතින් 100 උඩ යන්න තියෙයි කියලා හිතුවා ඉතින් එන ජයවා වල හැමෝටම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු